අත්දහම ලෝවට අරගෙන යන දෙව්සුව වැඩසටහන. දැවැන්ත සුවමෙහිය බණ්ඩාරනායක සම්මන්ත්‍රශාලාවේදී පැවැත්වෙන සිත්සුවය සත්සංග. ගතසිත සුවපත් කරන ප්‍රාදේශීය සත්සංග. අලුතෙන් මෙක් වූ දිව්‍යමය ආලෝක වැඩසටහන. සෝම් තාක්ෂණයෙන් ලොව වටා සුවමෙහිය. මම නෙදර්ලන්තයේ දෙව්රුක්ෂි නාමල්. මම ගොඩක් ලොකු බලාපොරොත්තුවෙන් හිටියා මේ ගුරුපියාණන් ලයිව් සම්බන්ධයෙන්. ඒ දේ මට ඉෂ්ට වුණා. ඒ හින්දා මේ විශ්වයට ස්තුතිවත් කරනවා. පළමුවෙන්ම මට අවුරුදු 3කට විතර ඉක්කානින්දා මේ කොන්දේ කැක්කුමක් තිබ්බා. කොන්ද කියන්නේ තුනටිය අමාරුවක්. මාස 6ක් විතර එක තැන් වෙලා හිටියා. ඊට පස්සේ ස්කෑන් කළා මෙහින් ඊට පස්සේ කිව්වා කිසිම ආබාධයක් නැහැ කියලා. ඊට පස්සේ තෙරපි දැම්මා මේගොල්ලෝ මේ මාස 6ක් විතර මම ගියා. සමහර වෙලාවට මේගොල්ලෝ කියන්නේ මේ මම ජොබ් එකක් කරනවා බර වැඩ කරන නිසා එහෙම වෙනවා කියලා. තෙරුවන් සරණයි දේපීටයි දිරුක්ෂි. තෙරුවන් සරණයි දේපීටයි ගුරුපියාණනි. හරි සතුටුයි ඔබතුමා. ඔයගේ කතාව මම ආගෙන හිටියා මට hina ගියා. ඔය කොන්දේ ස්නායු පද්ධතිය දෙපොලක් තියෙනවා එනර්ජි ගමන් කරන්න නැති බ්ලොක් වෙලා. ඒ මිනිස්සු දැකලා තිය කැපුතුනේ. හරි ඔලින් ෆාල්ට් යන දෙපොලක් තියෙනවා දෙපැත්තේ. ඔයාලට වේදනාව ඉන්නේ දෙපැත්තෙම එනවා ඇති. එහෙමයි ගුරුපියාණනි. දෙපැත්තටම යන ස්නායු දෙකේ බ්ලොක් එකක් තියෙනවා. මම ඒක අයින් කරනවා. වරණ කරනවා වගේ තුනටි තියෙන සම්පූර්ණ වේදනාව ටිකවත් වෙලා නැවත යථා තත්ත්වයටපත් වෙන්න මේ වෙලාවේ ඉඳලා සම්පූර්ණ වෙනස් ශරීරයක් කිසිසේත් පාදාන්තය දක්වාම සම්පූර්ණ දිව්‍ය ශක්තිය ගමන් කරන ශරීරයක් බාහිර මෙලාපත් වෙනවා. දැන් ඔයා නැමිලා කරලා බලන්න දැන් බරක් උසන වෙලාව ඈ. උසන්න. ගේ හරි කමන්නේ උසන්න කිසිම වේදනාවක් එන්නේ නැහැ. උසන්න. උසගෙන ටිකක් යෑම යන්න මොනවත් වෙන්නේ නැහැ. ඉච්චර බර නෑ වගේ. දැන් ආයෙ එන්නේ නැහැ ඒක බය වෙන්න එපා. හොඳට බලන්න. මං එනර්ජි ගාවලි කරේවා. යන්නනේ. මම මේ ඇක්සිඩන්ට් වෙලා ඉතින් ටිකක් දවස් ඇවිදින්නත් අමාරුයි. දැන් ඇවිදින්න. මං අර කරනවා නේ කියලා. හොඳට ඇවිදින්න දුවලා පැනලා හරියට ඇවිදින්න මම ශක්තිය සම්පූර්ණයෙන්ම ශරීරයට යවලා තියෙනවා. අය ඔක්කොම කරන්න. ඇක්සිඩන්ට් වෙලා නම් ඔය ඔක්කොම ව්‍යායාම කළ යුතුයි. දුවන්න පනින්න ඔක්කොම කරන්න. පුළුවන් නම් හිටින්න වැඩට යන්න වැඩ කරන්න. රස්සාවට යන්න. ඔව් අද රස්සාවට යන්නත් තියෙනවා ගුරුපියාණනි. යන්න. දැන් නැගිටලා කරලා ආයේ බර උස්සලා බලන්න. හොඳට බලන්න. මේ ලොකු පුටු උස්සන්න. ඒක බලයි මේක ඉස්ලා. උස්සන්න. ආයෙ තියලා ආයෙ උස්සන්න. ඕන තරම් වෙලා උස්සන්න. මගේ යන්න තමයි යන්න. ශරීරයට අන දෙන්නේ මමයි. වේදනාවක් කියක් කියන්න බෑ. තවත් බලන්න. නෑ නෑ දැන් කොන්දේ අමාරු නේ ගුරුපියාණනි. ඔන්න 100ක් ඔයාලට සනීපෙ දුන්නා. මම කනේ ආබාධයක් තියෙන ගුරුපියාණනි කන මෙහාට පස්සේ කන ඇහෙන්නේ නැතු බ්ලොක් වුණා. අවුරුදු දැන් 8ක් විතර එනවා මෙහින් අර MRI ස්කෑන් එක කරලා ප්‍රශ්නයක් නැහැ කිව්වා. ඒගොල්ලෝ බෙහෙත් 365ක් මම බිව්වා බෙහෙත් කරා. ඊට පස්සේ කිව්වා ඒගොල්ලෝ පරක් වෙලා තියෙන කියලා දැන් හදන්න බෑ කිව්වා. දැන් කන හැදෙන්නේ නැහැ. කොයි කනද ඔය? වම් පැත්තේ කන නේද? වම් පැත්තේ කන ගුරුපියාණනි. අන්නේ මැගිලි දාගන්න අතුට. දැන් අනික් කන වහගන්න. දැන් මං කියන දේ හොඳට පැහැදිලිව වටහනවා. ඇහෙනවා ගුරුපියාණනි. ඔන්න මෙච්චර දුර ඉඳලා කියන එකත් ඇහෙනවා ඈ. නෙදර්ලන්තෙට ඇහෙනවා. චූටි සද්දයක් කරලා බලන්න දෙවියන්ගේ වටහනවා දැන්. මෙහෙම කරලා බලන්න. හරිනේ. ඔන්න එකක් හදලා දුන්නා. දෙකක් හැදුවා දැන් ටු ඉන්නවනේ. ජයසිංහ. රට කොහෙද? කුවේට්. හරි. මොනවද මිස් අද කුමාර මහත්තයාගෙන් අහන්න තියෙන්නේ? කකුල් දෙක මේ තනි සමාරුවක් තියෙනවා ඒකයි පොඩ්ඩක් ආශිර්වාද කරගන්න. තෙරුවන් සරණයි දේපීටයි. තෙරුවන් සරණයි ගුරුපියාණනි. දැන් ගොඩක් කල්ද ඔක අසනීපයට? ඔව් 20කටත් වැඩි ගුරුපියාණනි. තෙල් බේත් ගෑවා බේත් බිව්වා. අවුරුදු 20ක් තිස්සේ බේත් බිව්වා. දැනුත් තෙලුත් ගාගෙන මේ වැඩ කරන්නේ පඩිපෙළේ මාවින් මාරුවට යන්නත් බෑ ගුරුපියාණනි.
එහෙමද? ඔව්. දන ගහන්නත් බෑ. බෑ දැනගන්නත් බෑ. හොඳයි. අත් දෙක දනිස් දෙකේ තියාගන්න. හොඳයි දැන් අත් දෙක ගන්න අහකට. දැන් ඒක ඉවරයි. දැන් හොඳට හයියෙන් දුවල පැනලා පඩි පෙළ දුවල පැනලා ඔක්කොම කරන්න. දැන් හොඳයි. දැන් දන ගහන්න. දන ගහන්න. දන ගැහුවා. දන ගැහුවානේ? ඔව්. අපිට දන ගැහුවා. පෙවුන්නේ. ඔව් පේන්නේ නැහැ මෙතන පොඩ්ඩක් නේ. ඔව් අර දුවේ කියනවනේ පොඩි උදව්වක් ගන්නකෝ. නේම. රයිට්. බොහොම හොඳයි. දැන් නැගිටින්න බය නැතුව. දැන් දුවල පැනලා ඔක්කොම කරන්න ඕන නම් පඩි ටිකක් දුවන්න මේ පුතා උදව් කරයි වාට කැමරාවේ. දැන් හරි ඔය තින්ද? හරි ඔය තින් දැන් පේනවා හොඳට. හරි ළඟට එන්න දැන්. very good. හොඳයි. තෙරුවන් සරණයි දේවීටයි. දැන් ඔයා ගන්න. ඉඳගන්න කියලා සමාවෙන් ඉඳගන්න දැන් පුළුවන් නේ? ඉතාලි හරි මොනවද කුමාර මහත්තයත් එක්ක කතා කරන්න තියෙනවද? මට කතා කරන්න තියෙන්නේ මගේ මේ ඉතින් උරපතු දෙකයි අත්හිරි වැටෙනවා ඒ ලෙඩ ගැනයි. තෙරුවන් සරණයි දේවීටයි ප්‍රියංකා. උරපත්තු දෙක උරපත් මේ ළඟකදී ඉඳලා උරපත් රිදෙන්නේ නැතුව මේ කාලයක් තිස්සේ මේ ළඟකදී ඉඳලා තියෙන ටිකක් උරපත් මේ මෙතන රිදෙනවා හරියට. බරක් උස්සන්න එහෙමත් බැයිද? බරොස්සන් අමාරු මොකද මේ මම දැන් අවුරුදු 10ක් තිස්සේම ගර්භාෂය අයින් කරලා තියෙනවා. මෙතන චුට්ටක් තියෙනවා මේ උරපත්ත ටිකක් රිදෙනවා මෙතන උරපත්ත. මෙහෙම කරන්න අමාරු. එතන බේත් විද්දාද කොවිඩ් ඉන්ජෙක්ෂන් එකේ හොද අතට? ඒ ගහපු කට්ටිය මෙහෙම තමයි. ලෝකෙම මෙහෙම තමයි. සමහර අය හුස්ම ගන්න බෑ මලා. අනිත් ඔක්කොම ඇවිල්ලා මෙහෙම කරනකොට මං කියනවා ගැහුවා නේද කියලා. ඔව්. ඒ ගහපු ඔක්කොම හොයා ගන්න පුළුවන් මෙච්චරයි. හරිලිසින් හොයාගත්තා. ඉතින් එපා කියලා අපි කිව්වා ඇල්ලේ නෑනේ. ඒකයි. දැන් ඔයාගේ එතෙන්ට අපි ආශිර්වාද කරමු. අත තියාගන්නකො මෙහෙම. හොඳයි. දැන් අත අහකට ගන්න. දවසන් බෑ. ඉවරයිනේ. ඔයාලට ඔස්සන්න. ඔළුවෙන් නෙමෙයි කටින් උත්තර දෙන්න. හරි. හරි. ඔන්න ඕකයි ලෙඩේ. ඒක නිසා තමයි මේ ඇඟිලි තිරි වැටුනේ. හොඳයි නේද? එහෙම. ඇඟිලි තුරුත් බලන්න. හරිනේ දැන් ඔන්න. කැලින් වගේ නෑනේ. හරි ඔන්න සුව කරලා දුන්නා. ඔබ වහන්සේ දීර්ඝායුෂ. මිස්කේ නම එන්නේ පුෂ්පා කන්නන්. විරහාන කංකන. මම ඕස්ට්‍රේලියාවේ. හරි මොනවද මේ සද කතා කරන්න තියෙන කුමාර මහත්තයත් එක්ක? මීට අවුරුදු 3කට විතර කලිනොත් කකුලක අමාරුවක් තමයි ආවේ. මෙහෙම මේ කොන්දේ අමාරුවක් තිබුණා. එතකොට දකුණු කකුලෙන් පල්ලෙහාට මේ වේදන ඒ කියන්නේ මසල්ස් ටයිට් වෙනවා. ඊට පස්සේ පිටත් ටයිට් වෙනවා කියලා. ඊට පස්සේ ડોක්ටර් මේ එක්ස්රේ කරාම කිව්වා ඩිස්ක් බල්ජ් වෙලා තියෙනවා. එයා හිතුවා පින්චින් නර්ව් කියලා. ඔහොම ඉඳ කිව්වා මේ සර්ජන් කෙනෙක් ගාවට යන්න. ඊට පස්සේ මං එහෙම බලන් හිටියදී මට ෆිසියෝതെරපිස්ට් කෙනෙකුට ගිහලා එයා මාව චෙක් කරලා කිව්වා නෑ මට තියෙන ප්‍රශ්නේ මගේ ළමයි දෙන්නම සිසේරියන්ස් එකකමෙන් හම්බුනේ. ඒක සිසේරියන්ස් කායකේ ටිෂුස් ග්‍රෝ වෙලා මේ ඒ ටික අවශ්‍ය නැහැ මට කියනකො දැනට මිස්කේ තියෙන වේදනාව මොකක්ද කියලා. ඔව් ඊට පස්සේ ආයි මම බයේ හිටිය දැන් මට ආයිත් ඒකම ආවා මෑතකදී. ඊට පස්සේ මම ආයි බයේ හිටියා මට කොන්දේ ඒ ප්‍රශ්නයක් තියෙන හින්දා එහෙම කරන්න වෙයි කියලා. ඊට පස්සේ ආයි ෆිසියෝ ගාවට ගියාම ආයි මම ෆික්ස් කරලා එව්වා. දැන් මම දන්නේ නැහැ අතර මගේ ඇතුලේ මොනවද වෙන්නේ කියලා. තෙරුවන් සරණයි දේවීටයි. මං අහගෙන හිටියා පුතා ඔය කතාව. ඉතින් මට ඔබතුමා දැකපු එකම ලොකු දෙයක්. මම ප්‍රෝග්‍රෑම් බලනවා. ඔයාගේ අල්ලවල් තුලින් මම මගේ ভাইබ්‍රේෂන්ස් යවනවා. හොඳයිත් පහළ දාන්න. ශරීරය සර සම්පූර්ණයෙන්ම සුවපත් බවටපත් වේවා. දැන් ඔයා බර උස්සන්න උපරිම බරක් උස්සන්න දැන්. ඔයාට කලින් කරන්න බැරි ඔක්කොම වැටි දැන් කරන්න. උස්සන්න. හොඳට උඩ උස්සන්න. තව උස්සන්න. ඕන තරම්. උඩරතු ඔලුවට හරි ගමන්නේ උස්සන්න. හරි. කලින් කරන්න බැරි ඔක්කොම කරන්න ඔන්න මගේ සුවේ. කිසි දෙයක් වෙන්නේ නැහැ දැන් හොඳේ. මොකද තුන්නේ නැන්නේ. උස්සන්න. තව ඕන උස්සන්න. බය නැතුව දැන් වැඩ කරන්න. දැන් ඔයා සාමාන්‍ය කෙනෙක්.
තෙරුවන් සරණයි ලහිරු මල්ලි. යන්නම දෙයක් හිතාගෙන හිටියේ අර මේ කුමාර මහත්තයා මට ගිය සැරේ ප්‍රෝග්‍රෑම් එකේදී කිව්වා මේ මගේ ජොබ් එක මාරු කරනවා කියලා හොඳ එකක් හම්බ වෙනවා කියලා. ඒක මට මේ මාර්තු 20 ඉඳන් මේ ස්ථිර වුණා. තෙරුවන් සරණයි දෙවියටයි. කුමාර මහත්තයා. කොහොමද ඉතින්? ගොඩක් මාර්තු 20 ඉඳන් මට එන්න කියලා කිව්වා. ඒ කුමාර මහත්තයා කිව්වා. කිව්වොත් කිව්වා. හොඳයි සන්තෝෂයි. දෙවියන්ගේ බලය ලැබෙනවානේ අපි හරහා. ඒතර මම කරන දේ අනිතරම දෙවියෝ විතරින් ඒවා කරන්නේ. අනිත් එක දෙවියන්ගේ වැඩසටහන් වලට ඔයාලා උදව් කරනකොට දෙවියෝ ඔයාලගේ වැඩසටහන් වලට උදව් නොකර ඉන්නවද? නෑනේ. ඒ දැන් මේරි අපිට ගොඩක් කල් ඉඳන් උදව් කරන කෙනෙක් නේ. ඒක නිසා ඉතින් දෙවියෝ අනිවාර්යෙන් ඒවා බලලා කරනවා. මෙහෙමයි. ඔයාලට ලියුමක් දාන්න තියෙනවා කාට හරි. ඔයා ලියුම ගිහිල්ලා කොයි තැපැල් පෙට්ටියෙන් දැම්මත් යනවා. තැපැල් පෙට්ටිය බලපාන්නේ නෑ. ඔයා කැමති දැනකින් ලියුම දාන්න. දෙවියත්වයට දෙන පණිවිඩය ඔයා පල්ලියෙන් දාන්නත් පුළුවන්. පන්සලෙනුත් පුළුවන්, ගෙදරදීත් පුළුවන්. ඕන තැනකින් කිසි ප්‍රශ්නයක් නැහැ දාන්න පුළුවන්. ඒ ඔක්කොම දැන් මගේ නම කුමාර. ඒ වුණාට යේසුස් වහන්සේගේ නම ජේසස්. බුදුන් වහන්සේගේ නම බුදුන් වහන්සේ. නමුත් ඔක්කොම එකම කතන්දරය තමයි කියන්නේ. හරි ඒක නිසා ඒ අයට නන්දාගෙන තිබ්බා කියන ගැටලුවක් කරගන්න එපා. මං ඉන්න තැනට කියන්නේ ගෙදර නැත්නම් ඔෆිස් එක. දෙවියන් වහන්සේ ඉන්න තැනට කියන්නේ පල්ලි. බුදුන් වහන්සේ කියලා පන්සල. නන්දාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒව එකක්වත් නෑ. ඇත්ත කතාව ලින්ක් එක. එකම ලින්ක් එකෙන් පණිවිඩ දෙන්න යනවා. ආශිර්වාදෙත් ඒ ලින්ක් එකෙන්ම හැමතිස්සෙම එනවා. ඒක නිසා මේ ආගම කියන එක මිනිස්සු හදාගත්ත මේ බෙදීමක් විතරයි. ආශිර්වාද කරනවා සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා. සියලු කටයුතු සාර්ථක වේවා කියලා. තෙරුවන් සරණයි දෙවියටයි. තෙරුවන් සරණයි දෙවියටයි. මේ අපව ඇවිල්ලා ඉන්නේ ගොඩක් පිං අපිට මේ ආශිර්වාද කරා මේ අපිට සිත්සු වෙටෙන අවස්ථාව ලැබලා දුන්න ගොඩාක් පිං. තෙරුවන් සරණයි දෙවියටයි. තෙරුවන් සරණයි දෙවියටයි. කොහොමද? හොඳින් ඉන්නවා නේද? මනුස්ස ලෝකෙ ඉතින් ඉන්න තාක්කල් එද දුක් ඒවත් එනවනේ සරින් සරේ. ඉතින් මෙතනින් ඉවර වෙලා යන එක තමයි සර් බලාගන්න වැදගත්ම දේ. වාහනය දුවනකොට ඉතින් රනින් රිපෙයාර් වෙනවනේ. එතකොට ගෑරේජ් එකට දාලා පොඩ්ඩක් හදාගෙන අපේ ගමන අපි යනවා නේද? දැන් ඔයාගේ ලොකු ගෑරේජ් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ ගෑරේජ් එකට වාහනයක් ගේනවා. දැන් ඔයා මේකේ පොඩ්ඩක් දොර ඇරියොත් ඔයාට දාන්න පුළුවන් ඉන්නේ චූටි වාහනයක් විතරයි. ඔයා සම්පූර්ණයෙන්ම දොර ඇරියොත් ඔයාට ඕන තරම් දැවැන්ත වාහනයක් ඔකට දාගන්න පුළුවන්. ලෝකේ තියෙන ලොකුම වාහනේ දාගන්නත් පුළුවන් ඒ ගානට දොර ඇරියොත්. හදවතත් යාන් ඒ ගානට විවෘත කරගත්තාම හරි. බොහෝ දෙනා විවෘත කරන්නේ චුට්ටයි. ඇයි? ඊටු ටික අපිට ඕනේ භෞතික ලෝක වෙනුවෙන් කියලා චුට්ටක් අරිනවා. ඉතින් චුට්ටක් එනවා. ඒක හරියන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. 100%ක්ම විවෘතභාවය තමයි අවශ්‍යයි. මුකුත් නැතුව. මෙතන පරිස්සම් කර ගන්නවා නම් කිසිම දෙයකට එන්න දෙන්නේ නැතුව නිර්වාණය කියන එක වහාම ප්‍රවිෂ්ඨ වෙනවා. මිදීම. මම හැමදාම කියන්නේ මේකයි වෙන් කරගන්න. මොලෙන් කරන වැඩයි හද. මොලෙන් කරන වැඩ උඩු හිතත් එක්ක එකතු වෙලා කරලා ඉවරලා නින්දට යන්න. මෙයාව ලස්සනට පරිස්සම් කරලා තියාගන්න. කිසිම භාවාත්මක දෙයක් එන්න දෙන්නේ නැතුව. බුදුන් වහන්සේ ඔකනේ අටලෝ දහම ගැන කිව්වේ. දුකද සැපද නින්දාවද එකක්වත් දැනෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ ගානකුත් නැහැ. ඊනා මුසුමුණින් ඉන්නවා ඔක්කොම එනකොට. මොකද මෙතෙන්ට ඒක දැනුන්නේ නැහැ. මොකද්ද කියලා දැනෙන්නෙත් නැහැ. දැනෙන්න ඕනාවකුත් නැහැ. කල්පනා කරොත් නේ ඒක එන්නේ. දෙයක් කරා ඊගා වැඩේට ගියා තේරුණා කරගෙන ගියා. ඒකේ රියැක්ෂන් අනම් මනම් තියෙනවා ඒ මොකක්වත් නැහැ. ඒකන්ද පාඩු වෙනවා. ලෝකේ ලොකුම පින්කම කරා කියන්නේ. පින්කම කරා දානි දුන්නක්කම කරා මම උදාහරණයක් කියන්නේ. ඇවිල්ලා පාඩු වෙනවා. කවුරු ඇවිල්ලා කිව්වොත් ලොකු පින්කමක් නේද කියලා අනේ දන්නේ නැහැ. මම ඒක දීලාව දන්නේ නැහැ. මේකෙන් ඔයාලට හම්බෙයි නේද? ඔයාලට දිවි ලෝක යන්න පුළුවන් වෙන්නේ නේද? කවුද දන්නේ? මම ඒවා හිතන්නේ මගේ වැඩි ඉවරයි මම දැන් මේ වෙන වැඩක්. මගේ ආධ්‍යාත්මික ශක්තිය බලෙනුත් ඔබට ඊටාම ඉක්මනින් මේ ප්‍රඥාවන්ත භාවය පහළ වේවා කියලා ආශිර්වාද කරනවා. ත්‍රිවන් සරණයි දෙපීටයි. මොනවද අද කතා කරන්න තියෙන මොනවාරි විශේෂ දේවල් තියෙනවද? ඉතින් අපේ දෙවියන්න් වහන්සේගේ කටහඬ අහන්නත් ආසයි දකින්නත් ආසයි. ත්‍රිවන් සරණයි දෙපීටයි. අනේ ත්‍රිවන් සරණයි දෙපීටයි දෙවියන්න් නමස්කාර කරනවා වහන්සේට. කොහොමද දෙවියන් කොහොමද? හොඳින් ඉන්න දෙවියන්නි. චරයෝන ප්‍රෝග්‍රෑම් බලබල ඉන්නවා. ඉතින් හිත දියුණු කරගන්න තමයි ගොඩාක් දුරට උත්සාහ කරන්නේ මේ ප්‍රඥාවන්ත වසරේ. පොඩි දෙයක් තියෙන දෙවියන්නි මේ මගේ මේ අසාමාන්‍ය විදිහට අත් දෙක සීතල වෙනවා. මේ
සමහර අය කෙටි ඇඳුම් ඇඳන් හිටියත් අත් කොටේ ඇඳන් හිටියත් මට ඉන්න බෑ මේ අනේ මට මේ අමුතුයි මේ කට්ටිය මගෙන් අහනවා මොකද අත් දෙක මේ ලේ නැතුවම යනවා මේ මෙහාට පිරෙන දම් පාට වෙනවා අත් දෙකම මේ අත් කෙනාගේ ෆැක්ටරි ෆෝල්ට් උත්පත්තියේදී එක එක්කෙනාගෙන පොඩි දෝෂ ඒ වගේ දේවල් ඒක අවුලක් වෙන්නේ නැහැ වේදනාවක් තියෙනවා දැනෙන්නේ නැහැ වැඩ කරගැනීමේ අර අපහසුතාවයක් තියෙනවා දැන් ඇස්සල්ලා පුතා මේ විදිහට අතුල්ලන්න අනේ ගොඩක් ස්තුතියි දෙවියන්නි නෑ දැන් මට කියන්නේ මේ රත් වෙලා මේ මට අමුතු රසණයක් දෙනවා මගේ ඇඟ ඒක තමයි දැන් ආපහු දැන් සීතල නැහැ නේද බලන්න අත් එක රෝස පාටයි මේ දැන්ඩින් එකට ඉස්සලා තත් සුදු වෙලා තිබ්බේ දැන් මටත් ඔව් මේ රතු පාටයි ලේ මෙන්න මේ සුදු වෙනවා ඔව් ඔයා මේ ඕනනම් මේ අත්කොට බ්ලවුස් එකක් ඇදලා බලන්න දැන් මෙහි අර ආයි හීතල වෙන්නේ අනිත් අය වගේ මාරක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ මේ අවස්ථාව ලබා දුන්නට ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් පිං ඔස්ට්‍රේලියා නාදිකා දී වික්‍රමරත්න මගේ කකුල අමාරුවක් තියෙනවා මේ විලුඹවල් දෙක රිදෙනවා දැන් මාස 5ක් විතර වෙලා ඉඳලා ගල් තැලුම් වගේකුත් තියෙනවා කකුල් දෙකේම හොඳ වෙන්නේ නැහැ කොච්චර බෙහෙත් කරත් මේ විටමින් එහෙම ගන්නවා මේ කකුලේ විලුඹ රිදෙනවට ඒත් අඩු වෙන්නේ නැහැ දැන් එන්න වැඩි පෙරුවන් සර්ණයි දීපීටයි දැන් මම මේ වෙලාවේ ඔයාලට කියනවා ඔයාගේ ලෙඩ එකක්වත් මේ වෙලාවේ නැහැ කියලා අඩි තියලා යන්න විලුඹ නම් දැන් රිදෙන්නේ නැහැ කියන්නේ ඒකට අර ගල් තැලුම් ටික රිදෙනවා ඒ වම් කකුලේ විලුඹ තමයි වැඩියෙන් රිදෙනවා කියන්නේ රයිට් වම් කකුලේ විලුඹ අල්ල ගන්න චුට්ටක් හොඳයි දැන් අත ගන්න අහකට දැන් පුතා පොඩ්ඩක් නැගිටලා ඇවිදලා ගිහිල්ලා එන්න විදිනවද බලන්න ඔව් කියන්නේ සම්පයි ඔබතුමාට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් සිද්ධ වෙනවා ගුරු පියාණනි ඔබතුමාට නිරෝගී සම්ප්‍රාප්තිය දීර්ඝායුෂත් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා